ගිලියට් රෙසිපි YouTube channel එකට ආලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අරන් ආව රසම රස බිත්තර කොත්තු රෙසිපි එකක්. හරිම ලේසියෙන් ඉක්මනට හදාගන්න පුළුවන් රෙසිපි එකක්. පොඩිත්තත් ගොඩාක් ආස වෙයි මේ රෙසිපි එකට. චිකන් සොසේජස් තව මීට් වර්ග දාලා ඔයාලට මේක තවත් රසවත් කරගන්න පුළුවන්. ඒ දේවල් නැති නිසා මම බිත්තර දාලා තමයි මේක හදාගන්නේ. මුලින්ම භාජනයකට පාන් පිටි අඩ කෝප් එකමාරක් එකතු කරගන්නවා. ඒත් එක්කම ලුණු රසායන එකතු කරගන්නවා. සීනි මේස හැන්දක් විතර එකතු කරගන්නවා. පොල් තෙල් ටිකක් දාලා මේක හොඳට මික්ස් කරගන්නවා. වීලි ඩෝ එකක් තමයි අපි හදාගන්න ඕනේ. ඒ නිසා මද රස්නේ වතුරෙන් වතුර චුට්ටක් දාලා මේක හොඳට කලවම් කරගන්නවා. මම දැන් ඩෝ එක හදාගෙන ඉවරයි. අපි මේක චුට්ටක් පැත්තකින් තියලා chili paste එක හදාගන්නවා. මම chili paste එක කල්තියාම හදාගෙන තියාගත්තා. chili paste ටිකක් දාපුවම ගොඩාක් රසයි. මම ඒ වෙලෙම තමයි මේ පරාට ටික හදලා කොත්තු එක හදාගන්නේ. ඒ නිසා ඩෝ එක මේ විදිහට ගුලි 4කට කඩා ගන්නවා. මේක හොඳට තුනී කරලා පෑන් එක රත් වුණාට පස්සේ පොල් තෙල් චුට්ටක් දාලා අපි මේ ටික පුච්ච ගන්න ඕනේ. පිපුම් කාරක පාවිච්චි කරන්නේ නැති නිසා පොඩිත්තන්ටත් බය නැතුවම දෙන්න පුළුවන්. පොඩිත්තු කනවා නම් පොඩ්ඩක් සැර අඩු කරලා තමයි කොත්තු එක හදාගන්න ඕනේ. බලන්න හරිම ලස්සනට පිපෙනවා. ඔයාලට ඩෝ එකක් හදාගන්නත් නම් තෝසෙ වගේ දියාරුවට හදලා පරාට ටික හදාගන්නත් පුළුවන්. හැබැයි මේක හරිම ලේසි ක්‍රමයක්. දැන් මම පරාට ටික ඔක්කොම හදාගත්තා. ඔයාලට පාන් පිටි ප්‍රමාණය වැඩි කරලා පරාට ටිකක් වැඩි කරගන්න පුළුවන්. දැන් මේ ටික කපා ගන්න තියෙන්නේ මම මේ විදිහට තීරු කපා ගන්නවා කතරකින්. ඔයාලට පිහින් උනත් එකපාරම පරාට ටික කපා ගන්න පුළුවන්. තීරු කපා ගත්තට පස්සේ මම මේ විදිහට මේ ටික කඩා ගන්නවා. බලන්නක හරිම ලේසියි, හරිම රසයි මේ පරාට එක. ඊට පස්සේ මම දැන් කොත්තුව තමයි හදාගන්න යන්නේ. පොල් තෙල් ටිකක් මේ විදිහට තාච්චියට දාලා තලාගත් ඉඟුරු සුදු ලුණු කරපිංච රම්පි ටික දාලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ කපාගත්ත ලුණු ටිකත් එකතු කරගන්නවා. ලුණු රසායන එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු ටිකක්, කෑලි මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. කපාගත්ත කැරට් ටිකයි තක්කාලි ටිකයි අමු මිරිස් ටිකයි මම එකතු කරගන්නවා. ඔයාලට මාළු මිරිස් එහෙම දාන්න පුළුවන්. ගෝවා ටිකක් දාන්න පුළුවන්. chili paste ටිකක් මම මේකට එකතු කරගන්නවා. හරිම රසයි. කෝනිස්ස දාලා එහෙම තමයි මම මේ chili paste එක හැදුවේ. ඒකේ වීඩියෝ එක නම් නැහැ. ඊට පස්සේ මම බිත්තරයක් එකතු කරගන්නවා. ඔයාලට බිත්තර දෙකක් එහෙම එකතු කරගන්න පුළුවන්. සොසේජස්, චිකන් ඒත් එක්කම තව ඉස්සෝ දැල්ලෝ ඒ දේවල් උනත් දාගන්න පුළුවන්. දැන් කපාගත්ත පරාට ටික මේ විදිහට එකතු කරගෙන හොඳට කලවම් කරගන්න තියෙන්නේ. සුප් කැට සෝස් වර්ග මම මේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා බය නැතුව කන්න පුළුවන්. පිපුම් කාරකවත් පාවිච්චි කරන්නේ නැහැ. ඔයාලට චිකන් එහෙම හදාගෙන හොඳ ටිකක් මේකට එකතු කරගන්න පුළුවන්. හැබැයි මම කිසිම දෙයක් දාගන්නේ නැහැ. කපාගත්ත ලීක්ස් ටික මම මේ විදිහට අන්තිමට එකතු කරගෙන ඒකත් හොඳට කලවම් කරගන්නවා. ඉතින් හරිම ලේසියෙන් රසට හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඔයාලත් අනිවාර්යෙන් try කරන්න. ගිහින් එන්නම් අදට වීඩියෝ එකෙන් සමුගන්නවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම.